යෝ මොකද වෙන්නේ ඉතින් අද වැඩි කතාවක් නැතුව අපි රොලෙට් ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න යන්නේ රොලෙට් ගහන විදිය ගැන. ඉතින් මේකේ තියෙනවා රොලෙට් මේ ගහන්න ඉතින් එක එක ක්‍රම තියෙනවා මම විස්තර කියන්නේ නැහැ. ඔයාලා දන්නවා ඉතින් මේකේ විස්තර කොහොමද කියලා. ඉතින් මම මේ බෝඩ් එක ගැන පොඩ්ඩක් කියන්න. ඉතින් මේ බෝඩ් එකේ තියෙනවා බිංදුව තියෙනවා. මේ ඉලක්කම් තියෙනවා 1 ඉඳලා 35 36ට යනකම්. ඉතින් ඒකේ ඉඳලා 36ට ඔයාලා ඉලක්කමකට දැම්මොත් එහෙම ඔයා සාමාන්‍ය රුපියල් 1000ක් දැම්මොත් එහෙම ඔයාලට 35 ගුණයකින් වැඩි වෙනවා. එතකොට 35000ක් එනවා ඔයාලට එක ඉලක්කමකට. එහෙම ඉලක්කමකට දානවා කියන එක නම් ඒක රැන්ඩම් chance එකක්. එහෙම ඒක රැන්ඩම් chance එකක්. ඒක ෂුවර් කරන්න අමාරුයි. ඉතින් මේකේ තියෙනවා ඉතින් 1 ඉඳලා 12ට මේකේ යටම සෙට් එකේ තියෙනවා කොටු තුනක් තියෙනවා. 1 ඉඳලා 12ට 2 ඉඳලා 12ට ඒ කියන්නේ මේ කල 1 ඉඳලා 12ට තියෙනවා. ඊට පස්සේ 13 ඉඳලා 24ට තියෙනවා. 25 ඉඳලා 36ට කොටු තුනක් අල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒ කොටු තුනට දැම්මොත් එහෙම ඔඩ් එකක් ඒක ගුණ වෙන්නේ 3 ගුණයකින්. එතකොට 1000ක් දැම්මොත් 3000යි. ඊට පස්සේ වට ඔත්තරෙට්ට තියෙනවා. ඊට පස්සේ 1 ඉඳලා 18ට වැටුනොත් වෙනම කොටුවක් තියෙනවා. ඊට පස්සේ 18 ඉඳලා 36ට වැටුනොත් වෙනම කොටුවක් තියෙනවා. ඊට පස්සේ රතු සුදු කියලා රතු කළු කියලා වෙනම කොටු දෙකක් තියෙනවා. මම මේ ගහන ලේසි ක්‍රමයක් ගැන කියලා දෙන්නේ. මම මේක පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලා මේක ගහන්නේ කොහොම මේක වැට ඔට්ටු වලට සල්ලි හම්බෙන්නේ කොහොමද? ඒවා ඔයා පොඩ්ඩක් බලා ගන්න. මේ ඒ කියන්නේ ඔය කට්ටිය කියනවා මේක බලාගෙන ඉඳපුවාම මේකට වැටෙනවා. එහෙම නැහැ මේක රැන්ඩම් chance එකක් මචං. කොහේ ඒ කියන්න බෑ අපිට කොහොම වැටෙයිද ඊළඟට මේක වැටෙයි අරක වැටෙයි කියලා. ඊට පස්සේ ගහන්න හොඳම ටේබල් දෙකක් තියෙනවා. බිංදු එකක් තියෙන ටේබල් එකක් තෝරගන්න. බිංදු දෙකක් තියෙන ටේබල් එකක් තෝරගන්න එපා. මේක ගහන්න හොඳම විදිහ තමයි මචං ඔත්තරෙට්ටේ රතු සුදු විතරයි මේක ගහනවා නම් මෙච්චක් ගහන්න පුළුවන්. ඉතින් එහාට ගහන්න බෑ. ගහන්න කියන්නේ ලොස් වෙනවා. ආයි කියන්න දෙයක් නෑ. ඉලක්කම් වලට ගහලා නිකන් බොරුවට ඔයාලට වීඩියෝ එකේ පේනවනේ කොච්චර ඔට්ටු ගානක් දැම්මත් අන්තිමේදී ඉතුරු වෙන්නේ අතන මේ එක කොයින් එකයි කොයින් දෙක තුනයි. ඊට පස්සේ කිසිම තේරුමක් නෑ ඒක. මං කියන්නේ ඔත්තරෙට්ට දාන්න රතු කළු දාන්න රුපියල් 100 ගානේ හරි 1000 ගානේ හරි දාන්න. ඒක ෂුවර් මචං. මෙතන සෑහෙන්න තියෙනවා මේ වීල් එකේ රතු සුදු අර තනි ඉලක්කමකට ඔට් දානවට වඩා ලේසි අර ගාන දාලා ෂේප් එකේ ගානක් කවර් කරගෙන ඉන්න එක. ඒක තමයි මචං මට කියන්න තියෙන එකම දේ. පොඩ්ඩක් ස්ටඩි කරන්න මේක ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඊළඟ වීඩියෝ එක සුපිරි වීඩියෝවක් දාන්න. රොලෙට් ගැන මට මෙච්චරයි කියන්න තියෙන්නේ.